Siri. කවුද යකෝමු? කවන්න ගිහිල්ලම් බලමු. මට සිරි මතකද අපේ? කවුද මු? ඉතින් මොකද්ද? කවුද අපේ නිහාලය නෙමේ නිහාලයනේ. ඒ සුමන පාලගේ කොල්ලා නේද? උඹලට මතකයි නේ අපිව? මේ ඔන්නේ බං මෙච්චර කාලෙ ඉඳී කොල්ලම ඉඳී ඉතින් කොල්ලම ඉඳියේ. ඒ ඉතින් ඉඳලම හරියන්නේ නෑනේ බං අපි. ඉතින් බලන්න මේ පාර කුඹුරුවේම සවුත්තුයි නේ. උඹලා වැඩක් නෑ බං. බලහං. දීත්තද මොකද්ද දන්නේ නැල්. එක්දක් ඇවිල්ලා සුනාමියක් කොහෙද බලහං කුඹුරුව ඔක්කොම යට කරගෙන ගියා. අයියෝ මන් දන්නේ නෑ සුනාමියක් නෙවෙයි බං ආවේ සුලි කුණාටුවක් යන්නේ උඹලත් ඉතින් නේ මන් දන්නේ නෑ. හරි බං මොකක් හරි රේබ්බක් ආවනේ. යන්න වාඩි පැත්තට. යම. මොකද උඹට එකපාරට මා මතක් වුණේ? ආයෙත් තමුසේ වෙන මොකටද ඉතින් මතක් වෙන්නේ? නෑ බං. ඒව කරන්නේ නෑ. ඒකට බලන්න නාන ගාවට. ඒ මගුලන් නෙවෙයි බං මං කියන්නේ. එහෙනම් මම ආවේ දඩමස් කැල්ලක් හොයාගෙන. චී ඔයාලා දැන් ධාර්මිකද? අනේ මේ තමුසෙලා අපි කරලා තියෙන දේවල් වල හැටියට දැන් ඉන්න ඕනි ওই අපායට විසිට් එක හම්බෙනකන් ඉන්නේ අපි මේ යන්න හරි. අපායේ යමපල්ලෝ නිකන් මේ කට්ට අරගෙන බලන් ඉන්නේ වරෙන් කියාගෙන. අර ඒකේ තියෙන කටුගස් මදි මේ අපි වෙල්ලන්න. නෑ බං. අර ලෝදි හැලි මදි අපි ඕබන්. නෑ බං ඒ වුණාට ඊය බං. ඒ වුණාට මන් නම් ඕකට කැමති නෑ. හරි. ඔබ කැමති නැතුණාට මට බඩු ටික දියන්කෝ. උඹට පුළුවන්ද? ආයිති මට පුළුවන්ද කියලා අහනවනේ මේ මට වෙයිද? උඹට කියන්නේ මං කොළඹ ඉන්න කාලේ මෙන්න T56. හරි? තියාගෙන ගියේ සට්ටේ ගාලා. උඹ? නෑ ආමීක. මට හිතුනේ උඹ කියලා. නෑ බං අර මේ නිදහස් උත්සවයේද මොකක්ද එක දවසනේ කරේ. උඹ මට බඩු ටික දියන්කෝ. ඉඳපන්කෝ දෙන්න. අඩේ අර නාන නේද බං අර එන්නේ? උඹට එන විදිහට පේන්නේ නැද්ද? වරෙන්කෝ කා. ඒ නාන මේවරෙන් ඒ. උඹට කතා කළේ වරෙන්. උඹේ නායට කැසිප්පු ඉල්ලුවේ නෑනේ. වරෙන්කෝ. එක්ක ෆිට් එකට කතා කරේ ෆිට් එකට වරෙන්. උඹලට අතනේ මන් දන්නේ. ශරීරය ඔබට සප්පා උඹ කවද්ද ආවේ? මම ආවේ ඊයේ පෙරේද. ඔප්පඩ සිරිය හැම ඒ උඹලා වෙනස් වෙලා නාකි වෙලා වයසට ගිහලා රැවුල් වෙවිලා මේ ඒක නෙමෙයි මම උඹට කතා කරේ. මේ උඹ දඩමස් කනවද? ජඩමස් චී දඩමස් නෙමෙයි බං දඩමස් කනවා. යව්ව කනවා. යව්ව කියන්නේ සුපිරි බඩ. සුපිරි බඩ වෙන වාඩියන්නේ. සප්පා ශරිමාංශ.
බලහක බම් මේ ගමයුන් කියන කැත්ත කතා මං කශ්‍යපය කනට ඇයි බං මං කශ්‍යපුවලට ගෑනි දානලු කාම්පිකුරු දානලු මං එහෙම කොනවද බා අනික මංගට නිකනු කශ්‍යපදිල තියෙනවන බා මම හරි පිරිසිටුව හදන් හරි හරි බං බෝව ගණන් ගන්න එපා ඕ එහෙම තමයි එවුනාටමට අවුලබ ඕව ගණන් ගන්න එපා බං ඕ එහෙම තමයි මොක්කද බං බාර කඩවල් ගාන ගිහිල කියනෙත් තියෙන සෞතු කතාමගෙන මගිත් දළු පවුලකරින් මේවයි ශරි උඹල මොකද මේ ගම ගන තින් කැත්ත කතා උඹට විනිවස මකින් කශිපුනේ දෙනෙවන ෂෙ අනි උඹලා කදිපෝ නෑ බං වරෙන්කුඹයි කෝබං හානි වෙලාකුට හානි වෙලා නෑනෙබා බලපංකෝ බොරුවට අපිවත්ති වනනේ මේවට පිස්සු බම් පිස්සු කතා කල්ලට ෂෙද්ද බලපම් මේ හොඳට තියෙන්නේ සාරට මොන හෙනයක්වක් ගහල නෑ මීවට බොරුවට අපිවත්ති වනවා ගෙවල්වල ඉන්න දෙන්නෙන්න කියල්ල වැඩ යප්පඩශි කවුදබල සංගට සංගට අපි මේ වගාහානි පිළිබඳ වාර්තාවක් ගන්න ආවි ඔව් අපි වාර්තාවක් ගන්නා තමසක මොනවද කැඩිල බිඳල ගිල්ලදී අනේ මහත්තයෝ මේ මගේ නම් මුකුත් කැඩිලා මිදිලා ගිහිල්ලා නෑ. මහත්තයාට කියන්න අන්නර නියරවල් ටික තිබුණේ අන්නර වහලේ උඩ. මහත්තයාට මගේ වටිනාම වස්තුවකට කියලා ඉඳපු එක ගම් වතුරට ගහගෙන ගියානේ. කවුද ගෑනිද නෑ මහත්තයෝ පාඹයා. ඔය නංගික මොනවද කැඩිල බිඳල තියෙන්නේ ඔය මහත්තයව මුක ගෑනි ඔය ගෑනික අංගොතුරට ගහගෙන ඇවිල්ලා අන්නර වැටමාර ගහ හිටිය අනේ මේ කටවාහින්ද බං ශපා ගෙහනම් මාත්‍ය මංගේල මොනවදෝ ඉතියෙන්නේ මිගේ මහත්තයෝ බීම සුදුෂු පානය ජල අනික ඵලයන් යකෝ අසිප්පු නේද යශිප්පුරන් තවය මහත්තය බොනද මහත්ත අපිත්තිතින් සප්පායන් වෙනවා Few moments later. සුම්ම බඩු ඉතින් කවුද බං අරින්නේ යෝබන් අර හොල්ලුවනේ ඔකට පට්ට මොලයක් තියෙන්නේ පස්සුමයි සුපේසි හොල්ලෝ ඇච්චි ඕක පම්බන් ඇති බැලලා ආවේ ඉතින් මාව දන්නවනේ ඉතින් මගේ හැටි මං කිව්වනේ ඇයි යන්දලාවි මොකුත් නෑ මේ කවුද මේ හැලෝ රාජසේවකයෝ වදාහානි පිළිබඳ තොරතුරු ගන්නවා වගාහානි කෙසේ වෙතත් මුන්ට නම් හානියක් කරගෙන තියෙන බව පේනවා යට අදින් දානවා නානක සුම්ම බඩු ඒ දන්නව මේ හුම්ම බඩු ගැන මුන් රාජසේවකයෝ මේ මුන් රාජසේවකයෝ මුන් හින්දා තමයි මා මේ රටක් හදන්න බැරි මුන් හින්දා තමයි හදන්න බැරි ඇත්ත පුතේ ඇත්ත
අපි පාලකයන්ට වැඩ බැන්න වැඩක් නෑ මාමි. මුන්ගේ ඉඳන් තියෙන ජරාවන කොහොමද රටක් හදන්නේ? ආ? කතා කරපන්නා අදුශාරි මේ වගේ උන් ඉන්නකම් මේ රටවල් කවදාකවත් දියුණු කරන්න බෑ. හරි? ඔය පේනවා පිස්සු කෙලින්නේ. පා කියද්දි ඒ මන්ද මුන්නම්මා කාලා ගන්න බං. අපි මාමි. අපි මුන්ගෙන් උදව් ලැබෙනකන් නෙමෙයි අපි බලාගෙන ඉන්නේ. අපිට පුළුවන් විදියට අපි ගමක් විදියට ආයි මේ වගේ තත්ත්වයක් ආවොත් මේ වගේ සුලි කුණාටුවක් ආවොත් මේ වගේ ආපදාවක් ආවොත් අපි ඒවට මූණ දෙන්න ඕනේ ගමක් විදියට. ඌව වැඩක් නැහැ. මම වෙඩි බැන්දා. ඔකුත් නැහැ. මෙහෙම කරලා පැල්ල පැත්තට හරවලා බැන්දි. ආයි මාමි ආයි යන්න ඕනේ ඌරු ගේන්න. ඌර ආවා කෙලින්ම පැලේ වැටුණා. හරි? පැලේම. පැලට බං බැදලා දින්න. නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්ද